YouTube අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ ඔන්න දැන් අපිට පුළුවන් YouTube එකේ තියෙන ඕනම භාෂාවක වීඩියෝ එකක් සිංහල උපසිරස එක්ක බලන්න. හරියටම මම දැන් මේ Tamil ෆිල්ම් එකට සිංහල උපසිරස දාගෙන බලනවා වගේ. සුබ දවසක්. සාදරයෙන් පිළිගන්නවා SL Cloud YouTube channel එකට. ඉතින් අද වෙද්දී අපිට නැතුවම බැරි ඇප් එකක් තමයි YouTube කියන්නේ. මොකද එදිනදා ජීවිතේ අපි නොදන්න දෙයක් දැනගන්න ඕන වුණොත් මේ YouTube ඇප් එක හරහා තමයි ගොඩක් දුරට අපි ඒ ගැන දැනුවත් වෙන්නේ. ප්‍රශ්නෙකට තියෙන්නේ YouTube එකේ තියෙන වීඩියෝස් වලින් 99%ක්ම වීඩියෝස් අපිට බලා ගන්න ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් සහ වෙනත් භාෂාවලින්. ඉතින් අපි ඒ භාෂා නොදන්න නිසා ඒ වීඩියෝස් බැලුවට අපිට කිසිම දෙයක් තේරුම් ගන්න බැහැ. නමුත් දැන් අපිට පුළුවන් ඉංග්‍රීසි සහ වෙනත් භාෂාවල වීඩියෝස් සිංහල උපසිරස එක්ක නරඹන්න. හරි, ඉතින් දැන් අපි බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඊට කලින් ඔයාලට අමතක වෙන නිසා දැන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එකත් subscribe කරගෙනම අපි යන් වීඩියෝ එකට. හරි. ඉතින් අපිට YouTube වීඩියෝ එකකට සබ්ටයිටල් එකතු කරගන්න ඕන වුණොත් මේ දක්වා අපි කරේ YouTube app එකට ගිහින් අපිට සබ්ටයිටල් එකතු කරගන්න ඕන වීඩියෝ එක තෝරගෙන ඒ වීඩියෝ එකේ උඩ තියෙන මෙන්න මේ CC කියලා තියෙන icon එක touch කරලා සිංහල සබ්ටයිටල් ගන්න උත්සාහ කරපු එකනේ. එහෙම නැත්නම් මේ setting icon එක touch කරලා caption වලට ගිහින් මෙතනින් සිංහල සබ්ටයිටල් add කරගන්න උත්සාහ කරපු එකනේ. ඉතින් දැන් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ විදිහට උත්සාහ කරලා සිංහල සබ්ටයිටල් දාගන්න පුළුවන් වුණාද කියලා. මට නම් බැරි වුණා. ඔයාලට පුළුවන් වුණාද කියලා පහලින් කමෙන්ට් කරන්න. මට 100% විශ්වාසයි ඔයාලා ගොඩක් දෙනෙක් කියන්නේ මේ විදිහට කරලා සිංහල සබ්ටයිටල් දාගන්න බැරි වුණා කියලා. ඉතින් අන්න ඒ නිසා මම දැන් කියලා දෙන්නම් YouTube එකේ තියෙන ඕනම වීඩියෝ එකකට සිංහල සබ්ටයිටල් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා යන්න Google Chrome එකට. Google Chrome එකම වෙන්න ඕන නෑ. අපේ ෆෝන් එකේ තියෙන ඕනම browser එකක් අපිට මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. හැමෝගෙම ෆෝන් එකේ Google Chrome එක තියෙන නිසා මම Google Chrome එකම පාවිච්චි කරලා මේ වැඩේ කරනවා. හරි. මේ විදිහට browser එක open කරගෙන මේ search bar එකේ search කරන්න youtube.com කියලා. youtube.com කියලා search කරාම මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඊට පස්සේ අපි මුලින්ම මෙන්න මේ උඩ තියෙන ඩොට් තුන ටච් කරලා හොයාගන්න ඕන මෙන්න මේ desktop site කියන එක. desktop site කියන එක හොයාගෙන මෙතන මේ off වෙලා තියෙන ටික් එක අපි මුලින්ම on කරගෙන ඉන්න ඕන. හරි. මේ විදිහට desktop site on කරගත්තට පස්සේ නැවත අපේ page එක load වෙනවා. load වෙලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඔයාලගෙත් මේ වගේ තැනකට ආවනම් ඊට පස්සේ ඔයාලා මෙතනින් කැමති වීඩියෝ එකක් තෝරගන්න. ඒ කියන්නේ ඔයාලට සබ්ටයිටල් එකතු කරගන්න ඕන වීඩියෝ එක මෙතනින් තෝරගන්න. ඔයාලට පෙන්වන්න ඕන නිසා මම දැන් මේ සර්ච් බාර් එකේ Tamil film කියලා සර්ච් කරලා Tamil film එකක් තෝරගන්නවා. හරි. මට දැන් මේ ෆිල්ම් එකට තමයි සබ්ටයිටල් ඇඩ් කරගන්න ඕන. සබ්ටයිටල් දාගන්න නම් අපි මුලින්ම මේ වීඩියෝ එකේ යට තියෙන මේ CC එහෙම නැත්නම් සබ්ටයිටල් කියන icon එක උඩ ටච් කරගන්න ඕන. මේ විදිහට ටච් කරගත්තට පස්සේ වීඩියෝ එකට සබ්ටයිටල් නම් ඇඩ් වෙලා තියෙනවා. නමුත් සිංහල භාෂාවෙන් නම් නෙවෙයි ඉංග්‍රීසි භාෂාවෙන් තමයි සබ්ටයිටල් ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට බය වෙන්න එපා. මොකද දැන් අපි මේ ඉංග්‍රීසි සබ්ටයිටල් එක සිංහලට හරවගන්නේ කොහොමද කියලා බලමු. ඒකට මේ setting icon එක උඩ ටච් කරලා සබ්ටයිටල් වලට යන්න. සබ්ටයිටල් වලට ගිහින් auto translate වලට යන්න. හරි. දැන් මේ list එකෙන් සිංහල language එක හොයාගන්න. ටිකක් යටට වෙන්න තමයි තියෙන්නේ. මේ list එකේ යටට ගිහින් සිංහල language එක හොයාගෙන ඒක උඩ ටච් කරන්න. ඔන්න ඊට පස්සේ මේ වීඩියෝ එකට සිංහල සබ්ටයිටල් ඇඩ් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. හරි, ඉතින් මෙන්න මේ විදිහට තමයි YouTube වීඩියෝ එකකට සිංහල සබ්ටයිටල් දාන්නේ. ඉතින් ඔයාලට මේ ක්‍රමේ පාවිච්චි කරලා YouTube එකේ තියෙන ඕනම වීඩියෝ එකකට සිංහල සබ්ටයිටල් දාගන්න පුළුවන්. හරි, ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා හැමදෙනෙක්ටම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අදට ගිහින් ඉන්නම්. ඔයාලා හැමදෙනෙක්ටම සුබ දවසක්.